පෞකාර ජීවිතේ මතකයි විඳව විඳව පවුම කෙරුව සන්තාප සෝසුසුම් හෙළමින් කඳුළු එක්ක දවස ගෙවුවා පෞකාර ජීවිතේ මතකයි විඳව විඳව පවුම කෙරුව සන්තාප සෝසුසුම් හෙළමින් කඳුළු එක්ක දවස ගෙවුවා නෑ ගැලවීමක් ලැබුණේ මට ලෝකයේ හැම තැන සිව්වට ප්‍රතික්ෂේප කෙරුවා මා පෙරදුණු හැම විටකම නෑ ගැලවීමක් ලැබුණේ මට ලෝකයේ හැම තැන සිව්වට ප්‍රතික්ෂේප කෙරුවා මා අසරණ හැම විටදීම පෞකාර ජීවිතේ මතකයි විඳව විඳව පවුම කෙරුව සන්තාප සෝසුසුම් හෙළමින් කඳුළු එක්ක දවස ගෙවුවා පෞකාර ජීවිතේ මතකයි විඳව විඳව පවුම කෙරුව සන්තාප සෝසුසුම් හෙළමින් කඳුළු එක්ක දවස ගෙවුවා ලෝකයා මාව තනි කළාට තාත්තගේ පනයිනේ මම සුද්ධ ලෙයින් පිරිසිදු කර තාත්තා ගත්තා නිවසට ලෝකයා මාව තනි කළාට තාත්තගේ පනයිනේ මම සුද්ධ ලෙයින් පිරිසිදු කර තාත්තා ගත්තා නිවසට පෞකාර ජීවිතේ මතකයි විඳව විඳව පවුම කෙරුව සන්තාප සෝසුසුම් හෙළමින් කඳුළු එක්ක දවස ගෙවුවා පෞකාර ජීවිතේ මතකයි විඳව විඳව පවුම කෙරුව සන්තාප සෝසුසුම් හෙළමින් කඳුළු
ජයග්‍රහණයට පියවරු බොහෝය, පරාජය අවජාතකයි. ඔබේ පරාජයේදී ලෝකයා ඔබව අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඔබේ පාපයේදී ඔබට ඉතුරු වෙන්නේ වේදනාව විතරයි, කඳුල විතරයි. ඔබ අතරමං වෙන්න ලේසි, අතරමං වුණාම ගැලවෙන්න හරි අමාරුයි. ඔබ කොහේ දිව්වත් ඔබට මේ ලෝකයෙන් නම් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ගැලවීම තියෙන එකම තැනයි. ඒ යේසුස් ක්‍රිස්තුස් සර්වබලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රාණය දීලා, උන්වහන්සේගේ ජීවිතය දීලා, උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා අපිව ගලවගත්තේ, උන්වහන්සේ මුදවගත්තේ. උන්වහන්සේ පමණමයි අපිට ගැලවීමට තියෙන එකම මාර්ගය. උන්වහන්සේ පමණමයි අපේ මාවත. උන්වහන්සේ පමණමයි අපේ මාර්ගය. උන්වහන්සේ පමණමයි අපේ ජීවිතය. අපි අද ජීවත් කරවන්නේ උන්වහන්සේ. මම එදා ජීවත් වුණා නෙවෙයි. පාව් කරන්න මම දවසින් දවස මැරිලා හිටියේ. මගේ සාමය මැරිලා හිටියේ, සමාදානය මැරිලා තිබුණේ, ප්‍රීතිය මැරිලා තිබුණේ, සැනසීම මැරිලා තිබුණේ, නිදහස මැරිලා තිබුණේ, නිරෝගීකම මැරිලා තිබුණේ. මම සම්පූර්ණයෙන්ම මල කඳක් වෙලා හිටියේ. නින්දා විඳින, අපහාස විඳින මල කඳක් වෙලා හිටියේ. නමුත් ලෝකයා මාව අත්හැරියත්, මම මාව අත්හැරියත්, මට ආදරය කරන, මාව මැව්ව දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විශාල කැක්කුමක් මං කෙරේ තිබුණා. විශාල ආදරයක් තියෙනවා, විශාල කැක්කුමක් තියෙනවා. කවුරු ප්‍රතික්ෂේප කරත් මගේ තාත්තා මාව ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ මාව මුදව ගත්තා. උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා මට සැනසීම ලබා දුන්නා. උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා මට සැනසීම ලබා දුන්නා. උන්වහන්සේ දුප්පත් වෙලා මට ධනවත්කම ලබා දුන්නා. උන්වහන්සේගේ ශුද්ධ ලේන් මගේ පාපයන් සෝදලා මට සමාව දුන්නා. මට ගැලවීම දුන්නා. උන්වහන්සේගේ දරුවා කරගත්තා. උන්වහන්සේගේ උරුමකාරයා කරගත්තා. උන්වහන්සේගේ පූජකයා කරගත්තා. උන්වහන්සේගේ මාලිගාව බවට, සුද්ධ මාලිගාව බවට පත් කරගත්තා. උන්වහන්සේගේ ශරීරයේ අවයවයක් බවට පත් කරගත්තා. උන්වහන්සේගේ ශරීරය කරගත්තා. උන්වහන්සේගේ සුද්ධ මාලිගාව බවට පත් කරගත්තා. උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයේ, මහිමේ, ගෞරවයේ, තේජස, උන්වහන්සේගේ බලය පේන, උන්වහන්සේවම පෙන්නන, උන්වහන්සේගේ කැඩපත බවට මාව උසස් කළා. උන්වහන්සේවම පේන, උන්වහන්සේගේ සුද්ධාත්මයේ ඒ සුද්ධාත්මයේ නොපෙනෙන ආත්මයේ පෙනෙන ස්වරූපයේ බවට මාව වෙනස් කළා. උන්වහන්සේ මාව දේව දරුවෙක් කරමින් උන්වහන්සේගේ ආත්මයත් මගේ ආත්මයත් එකක් කළා. එක ආත්මයක් කළා දෙවියන් වහන්සේට එක් වුණ මාව. ස්වාමින් වහන්සේගේ වචන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලයේ වචනය, අධිපතිකමේ වචනය, අධිකාරීත්වයේ වචනය, තේජසේ වචනය, මහිමේ වචනය, පුදුමාකාර වචනය, ජීවනයේ බලයේ වචනය, සුව කරන වචනය, අධිපතිකමේ වචනය, බලයේ වචනය, අන්න කරන වචනය, පාලනය කරන වචනය, ඇති කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන් සුද්ධ වචනය දෙවියන් වහන්සේගේ ගෞරවය මගේ මුඛයේ තැබුවා. ස්වාමීන් වහන්සේගේ සුද්ධ නාමය, සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ සුද්ධ නාමය මගේ නළලේ තබලා ලකුණක් කෙරුවා. මේ මගේ පුත්‍රයා, මෙයාට අත තියන්න කාටවත් බෑ, මේ මගේ පුත්‍රයා කියලා. ස්වාමීන් වහන්සේ ලේන් මාව මිලදීගෙන ස්වාමීන් වහන්සේට අයිති කරගත්තා. ඒ ස්වාමීන් වහන්සේගේ නාමය යේසුස් ක්‍රිස්තුස්, ජීවමාන එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ආත්මය මගේ මනස තුලට එව්වා, මගේ සිත තුලට එව්වා. ස්වාමීන් වහන්සේගේ ආත්මය මා තුල ක්‍රියා කරන්නේ, මගේ සිත තුල, ආත්මය තුල, ශරීරය තුල, හඬ තුල, ක්‍රියා තුල, හැඟීම් දැනීම් තුල උන්වහන්සේමයි ක්‍රියා කරන්නේ. මාව කොයි වෙලාවකවත් තනි කරන්නේ නැහැ, අනාථව හරින්නේ නැහැ. උන්වහන්සේ නිතරම මා තුල වැඩ සිටිනවා, නිතරම මා සමග වැඩ සිටිනවා. උන්වහන්සේ මට ඒ තරම් ආදරෙයි. එහෙමම තමයි සියලුම දේව දරුවන්ට දෙවියන් වහන්සේගේ ආදරය. යේසුස් ක්‍රිස්තුස් සර්වබලධාරී දෙවි පියාණනි, ඔබට සදාකාලෙන් සදාකාලට මහිමය වේවා. ඔබ වහන්සේ පුදුම තරම් මා උසස් කළ නිසා. ඒ වගේම මා වගේම පීඩාවෙන් ඉන්න සියලුම මිනිසයන් ගලව ගන්න ඔබ වහන්සේ මාව වාජනයක් කරගෙන තියෙන නිසා ඔබ වහන්සේට ස්තුතියි. ප්‍රශංසාව මහිමය වේවා. ඔබගේ සාමය, සමාදානය, ප්‍රීතිය, අනුකම්පාව, දයාව, ආදරය, ගැලවීම, සැනසීම ඔබ වහන්සේ මා තුළින් මිනිසයන්ට සුවය නිදහස් කරන නිසා ස්තුතියි. දවස ගානෙම, සෑම තප්පරේම, සෑම මොහොතේම පියාණන් ඔබ වහන්සේගේ අනුකම්පාව විශාලයි. ඔබ වහන්සේගේ ආදරය විශාලයි. ඔබේ සෙනෙහස විශාලයි. ස්වාමිනී ඔබ වහන්සේට ආදරෙයි.
ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ විතරයි මට හිටියෙත් ඉන්නෙත්. ඒ නිසා ඔබ වහන්සේ මගෙන් කිසිම මොහොතක මොනම අන්දමකින්වත් ඔබ වහන්සේ මගෙන් ඈත් වෙන්නෙත් නැහැ. ඔබ වහන්සේ මාව අතාරින්නෙත් නැහැ. මම දන්නවා ස්වාමිනී, මමත් එහෙමමයි. ඔබයි මායි ඒකාත්මික වෙලා තියෙන්නේ. එකම ආත්මයක් වෙලා තියෙන්නේ ස්වාමිනී. ආත්මයෙන් සහ සැබෑ කමින් ඔබයි මායි බැඳිලා තියෙන නිසා ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. ඔබ වහන්සේගේ විශ්වාසය මට පුරුදු කරමින් මේ විශ්වාසය මා තුළ තැබුව නිසා ස්තුතියි. සියලු බලයත් අධිපතිකමත් අධිකාරියත් මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේමයි. ස්වාමිනී, ඔබට මහිමේ ගෞරවය තේජස වේවා. ආමේන්.